හායි යාළුවනේ අපි අද එකපාරම හිතුවා ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා. ඉතින් අපි යාළුවෝ කට්ටිය හිතුවා ගාල්ල යන්න. ඇත්තම කිව්වොත් මේ වෙනකොටත් අපි හිතලා නැහැ අපි කොහෙද නවතින්නේ එහෙම කියලා. අපි ඉතින් හයිවේ එකට දාලා ගාල්ලේ දැන් යන ගමන් ඉන්නේ. කට්ටියටම පොඩි බඩගින්නක් ආපු හින්දා අපි සර්විස් සෙන්ටර් එක ගාවින් නැවතුණා. අපි හැමෝම අපි කැමති පොඩි කෑම ಜಾති අරගෙන කෑවා මේ වෙලාවේදී. මම කිව්වොත් ඒක චූටි බඩගින්නක් තිබ්බේ අපි හැමෝටම. කාලා ඉවර වෙලා ඇවිල්ලා එළියේ ෆොටෝ ගහනකොට ලස්සන දෙයක් දැක්කා. කුරුල්ලෝ ටිකක් වී කුරුල්ලෝ වගේ අපි යම්මගෙන යනවා. අපි හික්කඩුවේ ඕෂ් විලා එකට තමයි ආවේ. අපි එනකොට රෑ 7:00 වගේ වුණා. ඔන්ලයින් බලලා තමයි අපි මෙතන හොයාගත්තේ. ඇත්තටම ෆොටෝස් වල තිබ්බා වගේම එතන එළියේ පූල් එක හැමදේම ලස්සනටම තිබ්බා. දැන් මේ ගේ ඇතුලේ තමයි ඔයගොල්ලෝ දකින්නේ. කිචන් එක තිබ්බා, රූම්ස් පවා හරිම හොඳයි. AC තියෙනවා. ඒ හින්දා 4ක් විතර රූම් තිබ්බා. ඒ හින්දා ඕනි ගොඩක් අයට ඉන්න පුළුවන්. අපි 7 දෙනෙක් ගියා. 7 දෙනාටම නිදහසේ ඉන්න තිබ්බා. ඇතුළට ගියාම අපි දෙන ෆොටෝ එකක් ගන්න අමතක කරෙත් නෑ. අපි හැමෝම කැමති වුණා තැනට. ඇත්තටම ලස්සනයි. කට්ටියට ගිහලා නිදහසේ ඉන්න පුළුවන් තැනක්. අපි හැම පොඩ්ඩක් බැල්කනි එකටත් ආවා කට්ටියම. අපි කට්ටිය දැන් කෑම කන්නයි හදන්නේ. මොකද ගොඩක් බඩගිනි. අපි කෑම ගත්තෙත් මේ ළඟපාත තැන් වලින්මයි. අපි ගත්තේ සීෆුඩ් රයිස්, කොත්තු. ඇත්තට මේවා හරිම රසයි. අපි දැන් කාලේ වෙලා පූල් එකට යන්නයි බැලුවේ. කට්ටියම ඉතින් රෑ වුණත් පූල් එකේ බහිනවා කිව්වා මාසයිනේ. ඒ හින්දා අපි හැමෝම පූල් එකට තමයි දැන් යන්න හදන්නේ. මං හිතන්නේ මේ වෙනකොටත් වෙලාව 11:00 විතර වගේ. ඒත් අපි පූල් එකේ හැමෝම මේ සෙල්ලම් කරා, නෑව කරා, විනෝද වුණා. ඇත්තම කිව්වොත් මේ අපේ සෙට් එකේ ගෑන් ළමයි නෙමෙයි යාළුවෝ. ඒ කියන්නේ අපි අඳුරගත්තේත් හස්බන්ඩ්ලා හින්දා. හස්බන්ඩ්ලා තමයි පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ. ඒගොල්ලෝ මොන්ඩිසෝරි කාලේ ඉඳන් තාම වෙනකම්ම හොඳම යාළුවෝ. ඇත්තම කිව්වොත් මේ යාළුවෝ සෙට් එකේ තව යාළුවෝ ගොඩක් ඉන්නවා. අද ඒගොල්ලෝ නැහැ. අපි 4 දෙනා, අපි 4-5 දෙනෙක් පොඩි දෙනෙක් විතරයි මෙතන ඉන්නේ. අපි මේ ට්‍රිප් එක ආවේ වැලන්ටයින් දවසේ. අපි ඉතින් අපේ ආදරෙන් සැමරුවා. ඒ වගේම අපේ කට්ටිය නටලා කරලා විනෝද වෙන්න අමතක කරෙත් නෑ. හැමෝම විනෝද වුණා. හැමෝම නැටුවා, සතුටු වුණා. අපි මේ අවස්ථාව මොහොත විනෝදෙන් සැමරුවා. ඒ මොහොත අපි වින්දා. ඉතින් මේ දවසේ අපි නිදහසේ කිසිම කරදරයක් නැතුව මෙතන ගත කරා. මේ ඉතින් ඊළඟ දවසේ උදේ හොඳ තේ එකකින් අපි දවස පටන් ගත්තා. උදේම ඉතින් කොල්ලෝ ටික කයියක් ගහගෙන පූල් එක ගාව ඉන්නවා. අපි දෙන්නත් පැත්තකින් ඉඳගෙන අපි දෙන්නත් මේ නැගිට්ට ගමම තේ එක බොන ගමන් ඉන්නේ. රෑ දැක්කේ නැති වුණාට දැන් තමයි අත්‍තරම මේකේ වටපිටාවේ තියෙන ලස්සන පේන්නේ. ගස් කොළන් මල් හැමදේම ලස්සනටම තියෙනවා. ඒ වගේම මෙතන ඔන්චිල්ලාවකුත් තියෙනවා. ඉතින් අපි දෙන්නත් ටිකක් වෙලා ඉඳන් හිටියා. ඊට පස්සේ කට්ටියම ආයේ සෙල්ෆි එකක් ගත්තා. මේ වගේ නිදහස ඉන්න පුළුවන් තැනකට ආවම තමයි ජීවිතේ සමර්ථන් වෙලා තියෙන්නේ. ජීවිතේ විඳිනවා කියලා. ඇත්තටමයි මාර නිදහසේ කට්ටියත් එක්ක hina වෙලා හිටියා. ලස්සන දවසක්. ඉතින් අපි 12 මාට විලායකෙන් යනවා. ඊළ අපි වෙන තැනකට යන්නයි යන්නේ. ඒක තැනකට මම මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. මම ඒකට වෙනම වීඩියෝ එකක් ගේනවා. ඉතින් අපේ ලස්සන මතක ගොඩක් මෙතනින් එකතු කරගත්තා. අපි ආදරෙන් හිටියා. විනෝද වුණා, සතුටු වුණා. ඉතින් අමතක නොවන මොහොතවල් ගොඩක් මතක ගොඩක් අපි මෙතනින් අරගෙන තමයි යන්නේ. ඉතින් එකපාරටම කටේ චුට්ටක් බඩගින්නක් අපින් අපි ගියා එළියට ගිහිල්ලා කඩෙන් මොන හරි ගන්න කියලා. අපි ගියේ 11ට මම හිතන්නේ 11ට 10 මාට විතර වගේ. ඒ වෙනකොට නම් කඩවල වල කෑම තිබ්බේ නැහැ. ඒ නිසා අපි කඩේකින් නූඩ්ලස් අරගෙන ඒක හදාගෙන තමයි කන්න හැදුවේ. ඒ අතරම ගත්තම අපි මේ යාළුවවත් දැක්කේ. ඉතින් දැන් අපි හැමෝම හදන්නේ විලායකෙන් යන්න. ඉතින් හස්බන්ඩ් මායි අපි කට්ටිය එකතුලා ෆොටෝ ගැහුවා. තව වීඩියෝස් ඒවා ඉතින් අරගත්තා. මොකද අමතක වෙන්නේ නැති ලස්සන තැනක් හින්දා. ඉතින් අපි දැන් විලායකෙන් යන්නයි යන්නේ. ඇත්තම කිව්වොත් එතන අංකල් කෙනෙක් ඉන්නවා දයානන්ද කියලා. එයාටත් thank you කියන්න ඕන. ඉතින් ලස්සන දවස් දෙකක් අපි හිටියා. ඇත්තටම සතුටින් හිටියා. එහෙනම් යාළුවනේ අපි ඊළඟට යන්නේ කොහෙද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.